හෙලෝ ගයිස් කොහමද අද ඇත්තට මම මේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. නමුත් ඒක තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න තමයි මේක මම අද වීඩියෝ එක දාන්නේ. ඒ කියන්නේ මේ ටූල් එක යූස් කිරීම සම්බන්ධයෙන්. හරිද? ඒ කියන්නේ මෙයාලා මේ ඩීලි අප්ඩේට් කරනවා ඒවත් එක්ක සමහර අය කන්ෆියුස් වෙනවා. මගේ ඒතර වීඩියෝ එකෙත් කලින් දාපු වගේ ඒ අප්ඩේට්ස් නැහැ. හරිද? එතකොට මම මේක සරලව කියන්නම් ඔයා කොහොමද ට්‍රේඩ් එකක් ගන්න ඕන කියන එක. හරිද? එතකොට මේකේ ඔයා බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දැන් මෙතන මේ සිග්නල් එකක්වත් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි මෙන්න මෙතන jet detector final. මෙන්න මේක mix කියලා පෙන්වනවා. අපි බලන්න ඕන මේ tool එකට ආපු ගමන්ම මෙන්න මෙතන up or down තියෙනවද කියන එක ඉස්සෙල්ලා බලන්න ඕන. හරිද? up or down ද කියලා බලන්න ඕන. හරි ඊට කලින් මම පොඩි දේවල් ටිකක් පැහැදිලි කරන්නම් මේකේ මේ මොනවද තියෙන්නේ කියන එක. මෙතන තියෙන්නේ මෙතන 5 minute chart එකක් තියෙනවා. මෙතන 30 minute chart එකක් තියෙනවා. මෙතන මිනිත්තු 15 chart එක. මෙතන 1 hour chart එක. මෙතන 1 minute chart එක. right. එතකොට ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ chart වෙනස් කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් main TF කියලා කියන මෙන්න මේ chart වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් මේ chart වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් මේ chart එක මේ විදිහට මේ chart ඔයා වෙනස් කරගන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න යන්න එපා. සමහර settings හදන්න මොනවද කියලා මම ඒකත් අද කියනවා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් දාගන්න market එක තෝරගන්න. මොකද්ද market එක කියන එක. ඒතකොට මෙතන තියෙනවා derivative market වල, ඒ කියන්නේ volatility market වල ඉඳන් forex market වල ඉඳන් crypto market ඒ හැම එකක්ම තියෙනවා. ඔයාලට මේක මෙතනින් තෝරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතන settings මම මේවා හදන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙතනින් සාමාන්‍යයෙන් EM එකක් ඕන නම් ඒව ඇඩ් කරගන්න පුළුවන්. මම මේවා හදන්න යන්නේ නැහැ. මේවා default තියන්න. ඒක අවශ්‍ය නැහැ. වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට rate ටික දාන්න පුළුවන්. right. මෙතන EM එකක් ඔයාලට දාගන්න පුළුවන්. මේක මම නිකන් දාගත්තා. මේක පහසුවට දාගත්තා. මම ඒකට කියන්නම් මම trade point ගන්න අවස්ථා තියෙනවා. අන්න ඒවා මොකද යූස් කරන්න කියන එක. හරිද? එතකොට ඔයා පළවෙනියට මේකට ආපු ගමන් කරන්න ඕනේ මොකද්ද? ඔයා මාකට් එකක් තෝරගන්න ඕන. මාකට් එක තෝරගන්නේ මොකද්ද? ඔයා බයිනන්ස් කරනවා නම් ඔයා ක්‍රිප්ටෝ මාකට් එක තෝරගන්න ඕන. එතකොට මේකේ පෙන්වන්නේ නැහැ ඒ කියන්නේ මේ කොහෙවත් පෙන්වන්නේ නැහැ මෙන්න මේ මාකට් එකේ තමයි මේ සිග්නල් එක තියෙන්නේ කියන එක අපි මැනුවලි බලන්න ඕන. හරිද? ඔයා හිතන්න දැන් මේකේ මම 10 minutes බලනවා. හරිද? මම 10 minutes ආවට පස්සේ මේක මම කියලා ඉන්න. හරිද? මෙන්න මෙහෙම බලන්න අපි. එහෙම බැලුවට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙහෙම මේ down කියලා එකක්. සහ මෙන්න මේවා හතරම red color වෙලා. එහෙනම් මෙන්න මේක හොඳ signal එකක්. හොඳ trend එකක් පෙන්නනවා. ඒ වගේම ඔයාලට පේනද මේ signal දැන් පෙන්නන්න ගත්තා. තේරුණාද? signal දැන් පෙන්නන්න ගත්තා. ඒ කියන්නේ ඔක්කොම පෙන්නන්නේ මොනවද? down. ඔක්කොම sell signal තමයි පෙන්නන්නේ. දැන් මෙතන පේනවා ඔයාලට මේ හරිද? මේ හොඳ සිග්නල් එකක් ගිහිලා තියෙනවා. right? ඒ විදිහට තියෙනවා. හරිද? මේ ඔක්කොම සෙල් සිග්නල් පෙන්වන්නේ. හරිද? මේ හොඳ සෙල් සිග්නල් ටිකක් පෙන්වනවා. එතකොට ඔයා පළමුවෙන්ම කරන්න ඕන මේ විදිහට ඔයා volatility හරි ඔයා ඒ ට්‍රේඩ් කරන platform එකට දාලා ඔයා මෙන්න මෙතනින් එකින් එක බලන්න ඕන. එහෙම බලනකොට දැන් මෙන්න මේ වගේ මග අරින්න ඕන. මේක ගන්න නැහැ. මේක ගන්නෙත් නෑ. අයියේ පෙන්වන්නේ නැහැ. මෙතන mix කියලා පෙන්නන. ඒව ගන්න නැහැ. mix ඒව ගන්න නැහැ. මේකත් බලනවා. ඒකෙත් නැහැ. මේකත් බලනවා. ඒකෙත් නැහැ. එහෙනම් මේක දැන් ඩිරව් මාකට් මෙච්චරයිනේ තියෙන්නේ. හරි. දැන් ඔන්න මේකේ තියෙනවා. ඉතින් මේ වගේ මාකට් හම්බෙලා. ඉතින් සාමාන්‍යයෙන් පැයකට 2 3 4 පාරක් මට මේව සෙට්ලා තියෙනවා. මම හැමදාම ට්‍රේඩ් දාන එක කරන්නේ. එතකොට ඔයා මේක එහෙනම් පළවෙනි එක ලියා ගන්න. මොකද්ද බලන්න ඕන? ඔයා මේක ට්‍රෙන්ඩ් එක බලන්න ඕන මොකද්ද කියන එක. ඒ ට්‍රෙන්ඩ් එක බලද්දි ඔයාට පුළුවන් වෙන්න මෙතන මේ නම්බර් එකක් තියෙනවා. මේක කීයෙන්ද තියන්නේ? මේක එකේ තියෙන තරමට රිස්ක් එක වැඩි. හරිද? රිස්ක් එක වැඩි. සාමාන්‍යයෙන් මේක 3 5 වගේ තියන්න පුළුවන් වඩාත් හොඳයි. මං සාමාන්‍යයෙන් 3 2 වගේ තමයි තියන්නේ. හරිද? 3 2 5 වගේ තියන්න පුළුවන් තවත් හොඳයි. 10 තිබ්බනම් තවත් ඒ කියන්නේ මේක වැඩි වෙන හොඳයි. එහෙම තියෙන එක.
හරිද? මේක දැන් 5 වගේ තිබ්බොත් එහෙම මෙන්න මේ ටික මේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක තව ස්ට්‍රෝං අවස්ථාවක විතර හොයා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් 5 වගේ තියාගත් 5 3 2 වගේ ඔන්න 4ම තිබ්බා. 4 වගේ තියාගන්න 4 3 5 3 5 4 3 ඔය නම්බර්ස් තුලින් එකක් තියාගන්නකො. ආවෙ නැත්තම් 3 වගේ දාගන්න. එහෙම එන්නේ නැත්තම් ඔයා මාකට් හොයා යන්න එපා. දැන් සමහර අය කියනවා අයියෝ සිග්නල් නැහැනේ. ඉතින් සිග්නල් එන්නේ නැහැ දෙවියන් ට්‍රෙන්ඩ් එක දැන් මේ අපේ මිනිස්සුන්ගේ වැරද්ද මොකද්ද? සිග්නල් හොයන්න එහෙම හොයන්න යන්න එපා. ඔයාට අවස්ථාවක් එනකන් ඉන්න බලාගෙන. සිග්නල් හැම වෙලාවෙම නැහැ. මාකට් එක ට්‍රේඩින් කරන්න පුළුවන් අවස්ථා තියෙනවනේ. ඒතකොට හැම වෙලාවෙම එහෙම අවස්ථා නැහැ. ඒතකොට ඔයා ළඟට එනකන් ඉන්න ඕන මේක. නැත්නම් ඔයාට මේක සිග්නල් එන්නේ නැහැ. ඔයා එහෙම කරලා තමයි ඔයා මෙච්චර කාල කියලා ගත්තේ. ඔයා බලන්න ඉස්සෙල්ලා ට්‍රෙන්ඩ් එක බලන්න. ඒතර එකම පැත්ත ට්‍රෙන්ඩ් එක තියෙනවද කියලා ඔයා බලන්න ඕන. හරිද? පළවෙනිට ඔයා කරන්න ඕන මොකද්ද? ඔයා ඉස්සෙල්ලාම මෙතන ඩවුන්ද කියලා බලන්න ඕනේ. ඒ ඩවුන්ද කියලා බලනකොට ඔයා ඊට කලින් මෙන්න මේක මට කියනවා කියලා මෙන්න මේක ඔයා ඇඩ්ජස්ට් කරගෙන ඉන්න 4ට හරි 3ට හරි 5ට හරි. හරිද? එතකොට ඩවුන් එක. එහෙම මේ පළවෙනි කාරණාව. ඔයා පළවෙනියෙන් බලන්න ඕනේ මේක ඩවුන්ද අප්ද කියන එක. මෙතන අප් නම් මේක ඔක්කොම ග්‍රීන් වෙලා තියෙන්නේ. මගේ අනිත් වීඩියෝ වල ඇති. හරිද? එතකොට මේ අවස්ථාවේ සිග්නල් දැන් මේ ට්‍රෙන්ඩ් එක දැන් මෙතන මේ පේන 67ක් පෙන්නනවා. හරිද? ඒ කියන්නේ දැන් මේක තවත් ආවොත් එහෙම මෙහාට කරොත් ඒ වගේ අවස්ථා තියෙන ට්‍රෙන්ඩ් බලන්න ඔයා මේක තවත් වැඩි වෙනවා. හොඳම ට්‍රෙන්ඩ්. එතකොට ඔයා මේකේ ඔයා තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේකේ ගන්නේ ඩවුන් නැත්නම් සෙල් සිග්නල් විතරයි. සෙල් ට්‍රේඩ්ස් විතරයි ගන්නෙ. හරිද? මේකේ ඔයා ගන්නෙ නෑ අප් ඒවා ගන්නෑ. හරිද? ඒක පළවෙනිම බලන්න ඕන දේ. ට්‍රෙන්ඩ් එක බලන එක පළවෙනි දේ. හරිද? ඒක බලද්දිවා මෙන්න මේක ඇඩ්ජස්ට් කරන තියෙනවා 4 5 3 2 ඕක කැමති එක්කද. දෙක නෙවෙයි 5 3 4 5 4 3 5 මෙතන 4 නේ 4 හරි 5 හරි 3 හරි ඒක මැක්ස් අඩු කරන්න 3ට ඊට අඩු කරන්න යන්න එපා. හරිද? අනිත් එක තමයි මෙන්න මෙතන මෙහෙම ඔක්කොම රෙඩ් වෙලා මෙන්න මෙතන නම්බර් එක ඍණ තිබ්බොත් වඩාත්ම හොඳයි. ඍණ සාමාන්‍යයෙන් ඒකත් 5ට එහා තිබ්බොත් වඩාත්ම හොඳයි. මේ ජෙක් ඩිටෙක්ට් එක ඍණ සහ ඍණ 5ට එහා. ඒ කියන්නේ ඍණ 5 6 7 8 9 10 ඉතින් එහාට තිබුණා වඩාත්ම හොඳ. ඍණ 20ම කියන්නේ සුපිරි. හරිද? ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් එක මෙතන තියෙනවා. ඒක ඊළඟ කාරණාව බලන්න ඕන. පළවෙනි එක මොකද්ද? මෙතන ට්‍රෙන්ඩ් එක බැලුවා. මෙතන නම්බර් එක ඔයා චේන්ජ් කරන ට්‍රෙන්ඩ් එක බැලුවා. ඊට පස්සේ ඔයා බලන්න මෙයා 1 මිනිත් නම් දාන්නේ. මෙන්න මෙතන එකක් ඍණ වෙලා තිබුණොත් හොඳයි. එතකොට ඔක්කොම සුපිරි. හරිද? ඊට පස්සේ ඔයා හිතන්න ඔයාට සිග්නල් එකක් හම්බ වෙනවා මෙන්න මෙතනින්. සෙල් සිග්නල් එකක් හම්බ වෙනවා. සෙල් සිග්නල් එකක් හම්බ වෙනවා. ඔයා ඒත් එක්කම බලන්න මෙන්න මේකේ කොහොමද තියෙන්නේ කියලා. මම මේ තවත් කන්ෆර්මේෂන් වැඩි කරලා කියන්නේ. කන්ෆර්ම් වැඩි කරලා. ඔයා මෙතන සෙල් සිග්නල් එකක් දීලා තියෙනවා නම් හරිද? දැන් මෙතන අප්පයක් හදුණා. දැන් මෙතන සෙල් එක නෙවෙයි මෙතන තියෙන්නේ. තේරෙයි මේක හිතන්න එපා. මම පරණ ගිය එකක් කියන්නේ. මෙතන රතු කැන්ඩල් එක තමයි මේ මෙතන හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන කැන්ඩල් එක ඒ කියන්නේ මේ උඩට ගිහිල්ලා මේ පහළට රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවනේ. ඒ අවස්ථාවේ වඩා හොඳයි. දැන් ඔයා හිතන්න මෙන්න මෙතන මේකේ මේ තවම කන්ෆර්මේෂන් වැඩි කරලා කියන්නේ මෙන්න මේ කැන්ඩල් දැන් කොහොමද ඩවුන් යන්න තියෙන්නේ. ඒක ඩවුන් එකක් තිබීම නිසා මෙතනින් ග්‍රීන් කැන්ඩල් එකක් එහෙම හැදුනොත් එහෙම මේ සිග්නල් එක අතහැරියත් කමන්නේ නැහැ. හරිද? මම තවත් රුපියල් කරන මොකද හේතුවක් තියෙනවා මේක ඔයා ඒක අතාරින්න නැතුව දානවා නම් ටිකක් වැඩිපුර ඩියුරේෂන් එක දාන්න ඕන. මම මේ වාට රිස්ක් එක අඩුවෙන්ම කියන තවත් ෆිල්ටර් වෙලා කියන්නේ ඔයා මේ සිග්නල් එක ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ඩියුරේෂන් එක වැඩියෙන් දාන්න වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 40ක් විතර දාන්න වෙනවා. හරිද? මේ සිග්නල් එක ගත්තොත් මම කියන්නේ දැන් ඔයා පටල ගත්තත් දන්න මම කියන එක හරි එහෙම හිතන්න එපා. හරිද? මම එහෙම හිතන්න එපා. මම දැන් කීප ගමතක් කරලා දාන්න. මොකද මම අපරාධය කීව කියලා හිතනවා ඒක. මොකද ඔයා කියව පටල ගන්න. දැන් මම සෙල් සිග්නල් එකක් ආව නෙමෙයි. මේ අවස්ථාව තියෙන්නේ. මෙන්න මේ සෙල් සිග්නල් එකක් ආවන අවස්ථාව මෙන්න මෙතන රෙඩ් හැදෙනවා කියන ප්‍රශ්නයක් නැහැ. හරිද? ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මෙතන සෙල් එකක් දෙන වෙලාවේ මේ පැත්තෙන් උඩට පෙන්නනවා නම් දාන්න යන්නේ නැහැ. එහෙම පෙන්වන්නෙත් නැහැ. මොකද ඇයි මේක ඔක්කොම රෙඩ් වෙලා තියෙන්නේ. එහෙම පෙන්වන්න සම්භාවිත අඩුයි. මේක ඔක්කොම රෙඩ් වෙලා තියෙන්නේ. එහෙම හැදුනොත් ඒක ගන්න එපා කියලා මම කියන්නේ. හරිද? කියන්නේ ඔයා දාන ට්‍රේඩ් එක 90%ක්ම හරියන්න මම මේ 100%ක් හරියන්න ඒක මම ගැරන්ටි කරන්නේ නැහැ. 90%ක්ම හරියන්න මම මේ කියන්නේ. හරිද? සමහර අය මේක ට්‍රේඩ් දාගන්න
දන්නේ නැහැ ඇත්තටම ට්‍රේඩ් දාගන්න දන්නේ මේකෙන් මේක අරන් ඉන්නවා ඒවට කරගන්න තීරෙන්නේ නැහැ. උන්ට මේ කියන්නේ මේකෙන් ගහන්න පුළුවන් මම ගහනවානේ මම ප්‍රොෆිට් දාලා තියෙනවනේ. උන්ට මේ කියන්නේ. හරිද? එතකොට මෙන්න මෙතන මේ 5 minute එකේ මෙහෙම මෙන්න මෙතන සෙල් එක දුන්නාට පස්සේ බලන්න මේක කොහාටද යන්නේ කියලා. මේක උඩට ගිහලා පල්ලෙහාට යන එක කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මම මේ තවත් කන්ෆර්මේෂන් එකක් කරගන්න. හරිද? නැත්තම් මෙතන සෙල් සිග්නල් එක ඔයා ගන්න සාමාන්‍ය මිනිත්තු 40ක්වත් දාන්න. හරිද? 15ට වඩා දාන 40ක්වත් දාන්න 40 ඩවුන් එක දාලා තියන්න. මෙතන දුන්නොත් එහෙම. හරිද? එහෙම උඩට ගිහලා එනවා නම් ආපහු කැරකිලා එතන ටයිම් එක තියෙන එක මම එහෙම කිව්වේ. එහෙම නොවෙන්න තමයි මම අර ෆීල්ඩ් එක දැම්මේ. හරිද? ඒතර පළවෙනි එක මොකක්ද බලන්න ඕන? මෙතන බලන්න ට්‍රෙන්ඩ් එක ඔයා මෙතන ඇඩ්ජස්ට් කරලා 5ට 3ට 2ට 5ට 4ට 3ට කැමති ගානකට ඇඩ්ජස්ට් කරලා මෙතන ඩවුන්ද අප්ද කියලා බලනවා. හරිද? ඩවුන් එකක් තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම ඩවුන් සහ මෙන්න මෙතන නම්බර් එකත් ඩවුන් එකක් නම් මයිනස් තියෙන්න ඕන මෙන්න මේ නම්බර් එක. අප් එකක් නම් ප්ලස් තියෙන්න ඕන. ඒතර මේ ආගේ 5ට එහාවත් තියෙනවා වඩාත්ම හොඳයි ඈ. වඩාත්ම හොඳයි. ඒතර මෙතන 3 2 තිබ්බා කියලා ඒතර ට්‍රේඩ් එකක් ආව නොගෙන ඉන්න බෑ. මං කියන්නේ වඩාත් හොඳයි කියන එක. හරිද? ඊට පස්සේ ඊළඟ තමයි මෙතන සෙල් සිග්නල් එකක් දුන්නොත් මේ 1 minute chart එකේ මෙන්න මේ කැන්ඩල් ටික පහළටද යන්නේ කියලා බලන්න. එහෙම වුණොත් ඔයා බලන්න ට්‍රේඩ් එක ගන්න. වින් කරනවා. මං ගැරන්ටිඩ් වින් කරනවා. ඔයා තප් විනාඩි 40ක්වත් දාන්න ඕන. හරිද? අනිවාර්ය විනාඩි 40ක්වත් දාන්න. ඒකෙදි ඔයා යම් මට්ට දැන් ඔයා 1 minute එකකින් ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ මෙතන ඉඳන් ඊළඟ සපෝට් ලයින් එක. දැන් මේකේ සපෝට් නම් පෙන්නනවා මේ. සපෝට් පෙන්නන මෙන්න මේකටත් එනකන් ඉඳලා ගලවන්න. ට්‍රේඩ් එක ගලවන්න. කියන්නේ 1 minute එකේනේ. ඒකට ඔයා සාමාන්‍ය විනාඩි 40ක් දාලා අල්ලන් ඉන්න අමාරුයි. විනාඩි 40කට දැන් මෙතන ටප් විනාඩිය ගන්න වෙලොත් 1 2 3 4 5 6 7 8ක් විතර. හරිද? මම මෙතන විනාඩි 40 දාන්න කිව්වේ මෙතන ඔයා කියා නොකර මේ ට්‍රේඩ් එක ගන්න යනවා. තේරුණා? ඒක කරන්න ඕන. ඒක තමයි ඔයා ට්‍රේඩ් එකක් ගන්න හොඳම ක්‍රමය. ඔයා මෙතන ට්‍රේඩ් එක දැම්ම අනිත් එක තමයි සමහර වෙලාවට මේක උඩ පහළ යනවා. ඔයා මෙතන ට්‍රේඩ් එක දැම්මම ඔයා බය කරන්න මේක උඩ බය කරන්න කියන්නේ මේ මාකට් හදලා තියෙන වගේ සයිකොලොජි එකට. ඒ කියන්නේ ඔයා කියන්නේ නොමග යවලා ඒ විදිහට තමයි කැනල් එක හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙතනින් උඩට පොඩ්ඩක් යන ඔන්න උඩට යන්න මම උඩට යන්නේ. අන්න ඒකට අහු වෙන්න එපා. ඔයා මේ කන්ෆිඩන්ට්ලි දාන්න. ඒ කියන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන වෙලාවක ඔයා දාන්න 90%ක් මේ ට්‍රේඩ් එක වින් කරනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් තියෙන්නේ ඩවුන් ටික දාන්න, අප් එක නම් තියෙන අප් එක දාන්න. ඒක ගැරන්ටි 90%ක් වින් කරනවා. හරිද? එතකොට අනිවාර්යෙන් බලන්න මේ ට්‍රෙන්ඩ් එක බැලුවා. මෙතන සිග්නල් එක ආවට පස්සේ ඒක දැම්මා. පුළුවන් නම් ඔයා මේ 1 minute එකට වඩා තවත් හොඳයි. මොකද්ද? 5 minute දානවා නම් 5 minute chart එකේ දානවා නම් ඒක වඩාත්ම හොඳයි. හරිද? 1 minute එකේ volatility එක වැඩි. ඒ කියන්නේ එයා යන වේගය වැඩි. අපිට මාකට් එක යන දිහාව හොයාගන්න බෑ. තවත් හොඳ ඔයා 5 minute එකේ දාන. ඒ කියන්නේ 5 minute chart එක අරගෙන ට්‍රේඩ් කරනවා මේක දිහා බලන්න. මොකද මෙයා යනවා වැඩි. අර පොඩි කාලේ සාමාන්‍ය අවුරුදු 4ක විතර ළමයෙක් වගේ. එහෙ දුවනවා මෙහෙ දුවනවා උඩහ යනවා පල්ලෙන. ඒකින්ද ඔයාට හොඳම දේ මේ ටිකක් ලොකු කෙනෙක් ගන්නවා නම් මෙන්න මෙයා. 5 minute chart එක දිහා දාන්න බලන්න. ඒතර මේක දිහා බලන්න ඕනේ නෑ ඔයා. මේක දිහා බලනවා නම් ඔයා අර කිව්වා වගේ මෙතන සෙල් එකක් දෙනවා නම් බලන්න මේකත් මේ පැත්තෙන් පල්ලෙහාට මෙන්න මේ හරිය වගේ පහළට යන එකද තියෙන්නේ කියලා. හරිද? එහෙම නැත්නම් මෙතනින් සෙල් එකක් ඇවිල්ලා මේක උඩට යන එක ගන්න පොඩ්ඩක් පහළට හැරෙනකන් ඉන්න. එතකොට තමයි එහෙම නැත්නම් ඔයා ටිකක් ලොකු ඩියුරේෂන් එකක් දාලා ට්‍රේඩ් එක දාන්න. හරිද? එහෙම එනකන් ඉතින් කතන්නකට අල්ලන්න ඉන්න එපා. ඔයා ඩොලර් 3 4 5ද මෙහෙමද සමහර අය ඩොලර් 5ක් දාලා ඩොලර් 100ක් දවසින් කරන එහෙම බෑ. එහෙම කරන්න එපා. මම ඩොලර් 50න් සමහර මම ගහන ඩොලර් 50 දාලා ඩොලර් 20 30 එහෙම මම earn කරනවා. ඒක මේ ඔයත් අල්ල ගන්නකම් එකපාරට කරන්න යන්න එපා. ටිකක් මේක අල්ලගෙන මේක කරන්න පුළුවන්. මගේ විඩ්‍රෝල් දැක්කනේ. විඩ්‍රෝල් ටික දැක්කනේ. ඊට පස්සේ මම ලයිව් මම ගහපුවා දැක්කනේ. හරිද? දැන් මේ බයිනෑන්ස් එක කරන්නේ නැහැ. බයිනෑන්ස් එකේ දානවා කට්ටියට චූ වෙන්න. අනිවාර්යෙන් බයිනෑන්ස් එකේ දානවා සුපිරි වීඩියෝස් ටිකක් මම ට්‍රේඩ් දාන ඒවා. දාන දැන් ලොකු amount දැන් ඩොලර් මම හිතන්නේ ඩොලර් 3000 හෝ 5000 ප්‍රමාණයක් මම ඩිපොසිට් කරනවා. ඒකේ රේට් එකක් දාන්න. මොකද මම බයිනෑන්ස් මම කරලා නැහැ කලින්. මම පොඩි මේ තාම ප්‍රැක්ටිස් පොඩි ට්‍රේඩ් එකක් දාගෙන යනවා. හරිද? මම පෙන්නනවා මගේ මේ එක amount එකක් තියෙනවා පෙන්නන්නම් ඒක ප්‍රොෆිට් කාඩ් එක පෙන්නන්නම් live මම කරන එකක්. වීඩියෝ අන්තිමට දාන්න එකක් බලන්න. එහෙම නැත්නම් වෙන වීඩියෝයක් හරි දාන්න බලමු මට අමතක වුණොත් ඒවා දාන්න වෙන්නේ නැහැ.
රයිට් එහෙම තමයි දැන් තේරුණානේ කරන විදිය පළවෙනි එක මොකක්ද ආයෙත් මම කියනවනේ ස්ටෙප් ටික ලියා ගන්න මේක ඕපන් කරගත්තා මෙන්න ඉස්සෙල්ලා මෙන්න මේක ඇඩ්ජස්ට් කරගෙන ඉන්න හතරට තියාගෙන ඔන්න හතරට ඇඩ්ජස්ට් කරා ඊට පස්සේ මෙන්න මෙතන බලන්න ඩවුන් ද අප්ද කියලා ඩවුන් එකක්ද යන්නේ අප් එකක්ද යන්නේ කියලා බලනවා ඊට පස්සේ ඩවුන් එකක් නම් මෙන්න මෙතන නම්බර් එක සාමාන්‍ය ඍණ තියනවා නම් වඩාත් හොඳයි ඍණ 5ට එහාවත් තියනවා ගොඩාක් හොඳයි හරිද ඍණ 5ට එහා තියනවා වඩාත්ම හොඳයි ඊට පස්සේ මේ වගේ අවස්ථාවක සෙල් එකක් ආවොත් හරිද සෙල් එකක් ආවොත් ඔයා ඩියුරේෂන් එක දාන්න සාමාන්‍ය මිනිත්තු 30 40 වගේ දාගන්න පුළුවන් හොඳයි එහෙම දාගන්න ඒ අවස්ථාවේදී ඔයා බලන්න මෙන්න මේක මේ වගේ ඩවුන් එකද තියෙන්නේ කියලා එහෙම නැතුව මෙන්න මේ පහළින් ඉඳන් උඩට යන අවස්ථාවන් නම් ඔයා මේ ට්‍රේඩ් එක මග ඇරියක් කමන්නේ එහෙම මග අරින්න බැයි නම් ඔයාට ඒක පැටලෙනවා නම් ඒක හිතන්න එපා ඔයා මිනිත්තු 40ක් දාලා ට්‍රේඩ් එක දාන්න ඒක අනිවාර්යයෙන් පල්ලෙහාට එනවා හරිද ඒක ඔයා මම යූස් කරන ටෙක්නික් හරිද මට වෙච්ච මම ට්‍රේඩ් දාලා මට ප්‍රැක්ටිස් එක තියෙනවා මම මේ කියන්නේ මේකේ ඒ හින්දා මේ තමහරව මේකේ අර එහෙන වැඩර්ලා ඉන්න ලංකාවේ පොරවල්ලා කියාගත්ත හරිද මහ ලොකුට ක්‍රිප්ටෝ කරා මේව කරා මහ පොරවල් හැබැයි 7-5ක් අතේන ඔක්කොම දානවා ලොස් හරිද ඔක්කොම දානවා ලොස් බානවා බයිනන්ස් එක හලන හැලිල්ල කට්ටිය දැන් මේකෙන් හරිද බයිනන්ස් වල හලන හැලිල්ල බලන්න මේකෙන් මේ ටූල් එකේ මම බයිනන්ස් වල කරන ටික ඔක්කොම ක්ලාස් කාරෝ ඔක්කොම හල්ලා දානවා මම එහෙම අර මේ පොරටෝක් දෙන නිසා මුන් සමහරුන් ඉන්නවා මේ බොරු ගන්නනේ තනිකර බොරු ගන්න එහෙම ඕනේ නැහැ ඔයාට ඉගෙන ගන්න වෙලාවක් නැත්තම් ඔයාට ට්‍රේඩ් දාන්න වෙලාවක් නැත්තම් මේක කරන් ඔයා ට්‍රේඩ් කරන්න ඔයාට ගේම් ගහන්න පුළුවන් රයිට් එතකොට කීයද නමුතුන හරි ට්‍රේඩ් එක දාන්න පිළිවෙල එකයි හරිද මෙතන ඩවුන් ද අප්ද කියලා බැලුවා මෙතනින් බැලුවා මයිනස් ද මොකද්ද කියලා මෙතන ට්‍රේඩ් එක ආව දැම්මා සාමාන්‍ය 1 මිනිත් කරන ඔයා විනාඩි 30 40 ගානක් දාන්න ඒකෙදි ඔයා දානකොට ඔයාගේ බැලන්ස් එක ඩොලර් 100 නම් ඩොලර් 10ක් වගේ දාන්න 110ක් කමන්නේ හරි 105 නම් තවත් හොඳයි 110ක් දාන්න ඒ 110ව දානවා නම් ඒක දාන්න ඔයාට ඒ සල්ලි එපා කියලා හිතාගෙන එහෙම නැතුණු මොකද වෙන්නේ ඒ සල්ලි වල එලිලා ඉඳියොත් ඔයාගේ පපු පිච්චෙන උඩට යද්දි ලොස් පැත්තට යද්දි එහෙම ඒ මයින්ඩෙන් කරන්න එපා මේ ට්‍රේඩින් ඒ මයින්ඩෙන් කරන්න එපා ඊට හොඳයි ඩොලර් 2-3ක් දාලා ඒකේ ප්‍රොෆිට් එකක් ගන්න එක හරිද මම යූස් කරන ටෙක්නික් කියන්නේ ඒ කියන්නේ ඔයාගේ සයිකොලොජි එක හදාගන්න ඉස්සරම එතකොට එහෙම ට්‍රේඩ් එකක් ඔයා වින් කරොත් අර ලොස් වුණා වගේ වින් කරොත් ඔයා ඒකට ඇබ්බැහිලා ආයෙ ට්‍රේඩ් දාන්න යන්න එපා ඒ කියන්නේ ඔයා දවස් ට්‍රේඩ් 3යිද 4යිද ගන්නේ ඒක ඉවර කරන්න ඉතින් එහාට දාන්න යනවා ඔයා හිතන්න ඔන්න ඩොලර් ඔයාගේ තියෙන්නේ ඔයා හෙව්වේ අද 10ක් හොනෝ කියලා හිතාගෙන ඉන්නවා ඔයා හෙව්වේ ඩොලර් 9.5යි ඔයා වගේ තව 0.5ක් කරන්න 10ක් වෙන්න ඒක කරන්න යන්න එපා සයිකොලොජි එහෙම සයිකොලොජි එක ඔයා කරගන්න එහෙම ගියොත් එහෙම හරිද ඔයා ට්‍රේඩ් අද 3යිද 4යිද දැම්මේ එකෙන් ඔයා ඩොලර් 10ක් වань හිතාන ඉඳියට ඩොලර් හෙව්වේ 5යි කියනක 3යි කියනක ඇති හරිද එතන යන හොයන්න යන්න එපා එහෙම කරලා කියන අනිවාර්යෙන්ම අනිත් පැත්තට වගේ මේ ට්‍රේඩ් සිස්ටම් එක අවුලක් නෙවෙයි ඔයාගේ සයිකොලොජි එක අවුල් වෙනවා සැහැල්ලු වෙනවා හරිද සැහැල්ලු වෙනවා ඒවා ට්‍රේඩ් දාන්න යන්න එපා හරිද එහෙනම් ওই විදිහට තමයි ට්‍රේඩ් ටික දාන්නේ මේකේ වර තේරෙනවා ඒතකොට මේකේ මම ඔයාලට පෙන්නන්නම් අර මම BTC එක දැම්ම හොඳ ට්‍රේඩ් එකක් මේ ඉවරද ඇවිල්ලා BTC USDT මේකේ ඩවුන් එක 15 ඍණ 4 ඍණ 3 හරිද මම මේකේ ට්‍රේඩ් එකක් ගත්තා BTC එකේ මෙන්න මේ හරි දැන් මේක සිග්නල් එක පෙන්වන්නේ නැහැ මොකද මේ මෙතන මික්ස් එකක් තියෙන හින්දා බලමු මෙතන එකක් ආවොත් මෙන්න මෙතන මේකේ සිග්නල් එකක් දුන්නේ හරිද මේක all සිග්නල් පෙන්වන්න තිබ්බ නමරු මෙතන මෙන්න සිග්නල් එක දෙනවා මම මෙතනින් ගත්තේ ට්‍රේඩ් එක. ඒතකොට මේ
මම ඒකට දාපු එක තියෙනවා සිග්නල් කාඩ් එක දාන්න වෙන වීඩියෝ එකක් දාන්න ආයෙ මේකට අමුණන්න තමයි ෆෝන් එක ගැට ගහගෙන මෙතන ඉඳ ගන්න ඕන ඒක වෙනම ගන්න ඕන හරිද ඒක දාන්න රයිට් ඒකට මේකේ තර අර විදිහට තමයි ට්‍රේඩ් එක කරගෙන යන්න තියෙන්නේ දැන් මෙන්න මේ වගේ තැනකදී ට්‍රේඩ් එකක් හම්බුනොත් හරිද ෂොක් නේ දැන් මේ ඕවර් සෝල්ඩ් වෙලා තියෙන්නේ මේ ඕවර් සෝල්ඩ් පොයින්ට් මරුවේ ඕවර් සෝල්ඩ් වෙච්ච එකත් හොඳ ටෙක්නික් එකක් රයිට් ඔය විදිහට තමයි වෙන්නේ ඉතින් මොනවා හරි තියෙනවා නම් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා මට ප්‍රයිවට්ලි මෙසේජ් එකක් දාන්න මම උදව් කරන්න මොකද දැන් ගොඩක් අය හැදිලා හොඳට earn කරනවා මට ඒක පට්ට සතුටුයි හරිද දැන් ඊයේ මේ ඔඩිටා වලින් ඩොලර් 45ක් විත්ඩ්‍රෝ කරලා කියලා මට දාලා තිබුණා ඊයේ පින් දෙනවා අන්න හොඳා ඉන්න ඕන හරිද එහෙම ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහපල්ලා ඉතින් දාන්නම් ඉතින් වීඩියෝ එකක් හරි දාන්න හරිද එහෙනම් මම තමයි වෙන්නේ ජය වේවා එහෙනම් වැඩි හොඳට කරගෙන යන්න